හායි කොහොමද ඔයාලට අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මේ වෙලාවේ නම් සුදු මහත්තයා හොඳටම නිදි. එයා නිදි අතරේ එන්නකෝ මහත්තයෙක් ඉතින් එයාගේ උදේ කෑම එක හදාගන්න. එයාට මං අද උදේට හදලා දෙන්නේ පෝෂදායී බත් එකක්. ඒකට ඉතින් මම එකතු කරනවා කැරටුයි බෝංචි මුං ඇටයි රතු හාල් ටිකකුයි. එයා තාම චූටිනේ. එයාගේ බත් එක ඉතින් හොඳට බෙරි වෙන්න ඕන. ඒක නිසා මම එයාගේ බත් එකට වතුර ටිකක් වැඩිපුර එකතු කරනවා. බත් එක හොඳට මත් ගාගෙන එයාට කන්න ලේසි කරලා දෙන්න. නැත්තම් ඉතින් එයා කෑම කන්න චුට්ටක් හොරයි. තාම එයාට අර බෙරිවත දෙන නිසා චුට්ටක් ගලකම දුන්නාම උගුරට ගන්නවා වගේ කරනවා. ඉතින් පේනවනේ අපේ චණ්ඩියා දැන් නැගිටලා ඉන්නේ. එයාව ළඟ තියාගෙනම තමයි ඉතින් එයාගේ කෑම එක හදාගන්නේ. මට ඔයාලට මෙයාගේ බත් එක ටෙම්පරාදු කරන එක වීඩියෝ කරගන්න බැරුව ගියානේ. මං සුදු මහත්තයා බත් එක ටෙම්පරාදු කරලා දෙනවා ඔලිව් ඔයිලුයි චීසුයි හාල් මැස්සු කුඩු ටිකුයි එකතු කරලා. එතකොට එයා හරි ආසයි කෑම එක කන්න. කොහොම හරි චුට්ටක් රහ කරලා තමයි ඉතින් එයාලට දෙන්න ඕන. නැත්තම් ඉතින් චූටි ළමයි කොහොමත් කන්නේ. ඔන්න පේනවනේ ඉතින් අපේ දඟමලට කෑම ටික ගවා ගන්න කරන කෝලම් ටික මම බලන්නකෝ ඉතින්. එයා අඬන්නත් ගන්න හදන්නේ. කොහොම හරි කෑම ටික ගවා ගන්න ඕන නැත්තම් ඉතින් බඩගින්නනේ. මට ඉතින් කියන්න බැරුව ගියානේ. මං අද කෑම වලට පලා වර්ග එකතු කරන්නේ නැහැ. මොකද ඉතින් මේ දවස්වල වැස්සනේ. වැස්ස නිසා පලා වර්ග කෑම වලට දාන්නේ නැහැ. අපි උනත් පලා වර්ග වැස්ස දවසට කන්නේ නැහනේ. චූටි ළමයින්ට ටක් ගාලා ඒ ලෙඩ බෝ වෙනවා. ඒක නිසා මම නම් කොළ වර්ග දාන්නේ නැහැ වැසි කාලෙට. කතාවෙන් කතාව කොහොම හරි සුදු මහත්තයව චාටු කරගෙන එයාගේ කෑම ටික මං හිමීට කවා ගන්නවා. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි දෙන්නම එන්නම්කෝ. එතකන් ඔයාලට බුදු සරණයි.